අපි එතුමාගේ අහමුද පච පහක් කියලා පහ 18ක් කියවන කර 18 පච පහක් අහක් කියලා මේ පච පහකට ඔයගලන්ට උත්තර දෙන්න පුළුවන්. පච පහක් නෙමෙයි පච කියන්න අර. නෑ මේක නැත්තම් විහිදුවා. අපි ඕක පච කියලා දැන් ගොඩාක් අය කියනවා. පච පහක් කියන්නේ. ඉතුරු පචට කියන්නද? ඔව් පච පහ. අපි නෑ ගොඩක් ඕනේ පහක්. පහ නෙමෙයි. එතකොට මේකයි. අංගා තියෙනවා කොහොමද? මෙයාලා උත්තර දෙයිනේ එතකොට. ඒ පච පහ කිව්වා කියන පච පහයි ඒ පච පහෙන් වෙච්ච රටට හානියයි කිව්වනම් හොඳයි. ඔය දෙකම හොඳයි. පච පහ තමයි මිනිස්සු චාන පච පහ නෙමෙයි පචලගේ අධ්‍යාත්මික නායකතුමා ටෙල්වින් කිව්වා මාසෙකට ඩොලර් බිලියන 2ක් දෙන්න එයාලට යාළුවෝ ඉන්නවා කියලා රට රටවල් වල කිව්වද නැද්ද? නෑ එක හරි. එක පචයි. එහෙම කියමුකෝ අපි ඊට පස්සේ උත්තර දෙන්න. කිව්වේ නැත්තම් කිව්වේ නෑ කියන්නේ. කිව්වේ නෑ. දැන් ඒක මම පෙන්නන්නද? නෑ පෙන්නන්න ඕනේ. ඒක කියලා ඉවරයි. ඉදිරිපත් කිරීම ගැලපෙන්නේ නැහැ. ඒ නිසා කරුණාකරලා ඔබේ කරුණ ඉදිරිපත් කරන්න වීඩියෝ අපි තාවුරු කරපු ඒවා නෙමෙයිනේ. ඒ නිසා කරුණාකරලා වීඩියෝ ඉදිරිපත් කරන්න එපා. නෑ ඒක තමයි. දැන් වීඩියෝ පෙන්නන්න මාසකට කියලා කොහෙද? මේ ඉතින් කරුණ හැටියට කියන්නේ සමා වෙන්න. ඔබතුමාට අවස්ථාවක් නැහැ වීඩියෝ ඉදිරිපත් කරන්න. මේක කරන්න එපා. බිලියන් 2ක් කියලා මේකේ පිළිගන්නවා. හරි. දැන් පිළිගන්නේ අපි නෙමෙයි ඉතින් අපි ආණ්ඩුව නෙමෙයි පිළිගන්නේ ඒගොල්ලෝ දෙක ඉන්නවා. ඊළඟට දෙක නිලන්තිටනේ අපි බයින්නේ උගන්ඩා කුමාරි කියලා. ඒ ළමයි නිකම් බැනුම් අහනවා. මේක අනුරක් කිව්වා. මේක අනුර ජනාධිපතිතුමත් මේ විදිහටම උගන්ඩාවේ තියෙන සල්ලි ගේනවා. නෑ කියනවද? 1 බිලියන. නෑ කියනවා නම් හරි මොකක්ද දීලා උගන්ඩා එකටත් උත්තර තියෙනවා. පළවෙනි 1 බිලියන. උගන්ඩාවේ සල්ලි ගේනවා. හරිද? ඊළඟට ලයිට් බිල් ඉන්නකොට අඩු කරමු. ලක්ෂ 12 වික්ස් එක ගැන කියන්න ඕනද ඒක? නෑ සම්පූර්ණ කරමු මේ පච ගාන සම්පූර්ණ කරමු. තුන්වෙනි එක තමයි හාල් ගේන්න පිට රටින් අපිට ඕනද කියලා ජනාධිපතිවරු ආණ්ඩුව. ඒක තොග කඩේක සිල්ලර් වෙලෙන්දෙකුට තොග වෙලෙන්දෙකුට පිට කොට. තුන්වෙනි පචේ හරි. ඒකත් හරි. ඊළඟට තියෙනවා කුඩු සහ පාතාලයේ නැති කරන විදිය අමු පචයක් ගහව විජිත හේරත් ඇමතුමා දවස් ගානේ මේක අයින් කරනවා කියලා මට ඒක දවස් ගාන නම් මතක නැහැ. දවස් ගාන. හරිද? ඒක අයින් කරනවා කිව්වා මොකද මේ මෙහෙම වෙන්නේ හැබැයි දවස් ගාන කිව්වහම ඒ වගේම මේ කාලෙම ජනාධිපතිතුමා මේ හිටපු ඉන්න ජනාධිපතිතුමා කිව්වා පාතාලේ නැති කරනවා කියලා මාස 6න් හැප්පිලා බලමු කිව්වා. ටයිමින් ප්‍රශ්න. ඔව් කුඩු නැති කරනවා ඒක ටික කිව්වා ඒක හරි නේද? බංකු අරන් ආපේ ගැරෙන්නේ නැහැ. බංකු අරන් ඉන්න ගියපේ ගැරෙන්නේ. ඊළඟට ඔබතුමා Tamanට කැමති වාහනයක් ගන්න තියෙන අයිතිය අපි නැති කරලා තියනවා කියලා කලින් හිටපු ආණ්ඩුව වලට බැන්නා. ඩොලර් 20000ක වාහනේට 60000ක් ගෙවන්නේ මොකටද කියලා ඇහුවා. මේ ගහන බදු වලින් මිනිසුන්ට වාහන ගත්තයිද කියලා ඇහුවා. අන්තිමට 1%ක වැඩි කර ගැනීමක් කරගන්න මේ අය වැයෙන් ආදායම දලදේශීය නිෂ්පාදිතයට against ඔයාලා එකෙන් භාගයක් බලාපොරොත්තු වෙන්නේ බදු ආදායම මේ වාහනවල මං කිව්වා. හරි ඔයා කියපු වීඩියෝවත් මං ගාව තියෙනවා. හරි එතකොට ඒකත් එකක්. හරි ඊළඟට හරි පච පහ හරි. දැන් අපි උත්තර පහ ගමුකෝ. විශේෂයෙන්ම මේ විදේශ ප්‍රේෂණ